ඔන්න දැන් අපේ රෙසිපි එක පටන් ගන්න තමයි හදන්නේ. අර පිටරිය දා ගන්නවා. සුදු ලුණු. ඊළඟ දාන අපි දී ලුණු දානවා. පාට ඇවිල්ලා තියෙන්නේ. හායි කොහමද? කොස්සට මාළුවක් හදලා කාලා තියනවද? සද්ද ඇහෙනවනේ. පටන් ගන්න තියෙන්නේ. කොල්ලෝ හදන කොස්සට මාළුව කාලා තියනවද? කාලා බලන්න. ආසයිතේ. ඔන්න අපිට කොස්සට ටික කපාගෙන ඉවරයි මෙන්න. ඔන්න දැන් අපේ රෙසිපි එක පටන් ගන්න තමයි හදන්නේ. චුට්ටක් ඉන්නකෝ. මෙන්න මෙහෙම තමයි මේක හදන්නේ. මේ විදිහට මිරිස් කුඩු දා ගන්න ඕනි. ඊට පස්සේ මේක කළු වෙනකම් හොඳට බැද ගන්න ඕනේ. හොඳට කළු වෙන්න ඕනේ. දැන් ඕන රන්වන් පාට ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් බැදුණා නම් හරියි. කපාගත්ත කොස්සර ටිකට ඊට පස්සේ මෙන්න මේ විදිහට දාන්න ඕනි. වටවත් ඉන්න බෑ. ඒ තරම් සැරයි. ඊට පස්සේ අපි දැන් ඔන්න පොල් තෙල් ටික දාගත්තා. පොල් තෙල් ටික දාලා ඉවරලා අපි දැන් කරන්න හදන්නේ කරවල් ටිකක් පොඩ්ඩක් බැද ගන්න. කසාද බැඳලා නැත්තම් බැඳලා පස්සේ බිනිඳට කියලා දෙන්න. ආසයි හිතේ. හරි. ඔන්න දැන් අපි දැන් කරවල් ටික දා ගන්නවා මෙන්න මේ ආකාරයෙන්. සාමාන්‍ය ගන්න කරවල් ටික බැද ගන්න ඕනි හොඳට. ඒ කියන්නේ ගොඩක් කර වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් අපිට කන්න පුළුවන් වෙන වගේ බැද ගන්න. ඊළඟට අපි ඔන්න කරපිංචා දා ගන්නවා. මේ විදිහට කරපිංචා දාලා ඒකත් මෙන්න මේ ආකාරයට හොඳට කවලම් කර ගන්නවා. ඊට පස්සේ අපි දානවා සුදු ලුණු. සුදු ලුණු ටික දානවා. ඒකත් මේ විදිහට පොඩ්ඩක් තෙලේ බැදෙන්න තියලා ඊළඟ දාන අපි දී ලුණු දානවා. ඒක ඔයාට ඇති ස්වල්පයක් ගන්න ඇති ප්‍රමාණයට ගන්න. මොකද ඔයාගේ කොච්චර හදන විදිහ අපි දන්නේ නැහනේ. ඒ ඇති ප්‍රමාණයට ගන්න. ඊට පස්සේ මිරිස් කුඩු හැන්දක් දානවා මෙන්න මේ විදිහට. අපි මිරිස් කුඩු හැන්දක් කියන්නේ අපිට ඇති ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ අපි දානවා තුන පහ. තුන පහ ටිකක් දාගන්න. කහ කුඩු ස්වල්පයක් දාගන්න ඕනේ Tamanට ඇති ප්‍රමාණයට. උන් ඊට පස්සේ අපි දාන ලුණු කුඩු ටිකක්. අපි ඊට පස්සේ ඒ ටික ඔක්කොම මෙන්න මේ විදිහට කවලම් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම කොස්සාර ටික දා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් කොස්සාර ටික ඔක්කොම දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට වතුර ටිකක් දා ගන්නවා. ඊට පස්සේ දා ගන්නවා අපි ගම් මිරිස්. ගම් මිරිස් ටිකකුත් අපි දා ගන්නවා. අපිට ඇති ප්‍රමාණයට දා ගන්න ඕනේ. මොකද අපේ කොස්සට එකේ හැටියට තමයි අපි ගම් මිරිස් දා ගන්න ඕනේ. එතකොට අපි ඊට පස්සේ මෙන්න මේක විදිහට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක වහ ගන්නවා තැම්බෙන්න. ඔන්න දැන් අපි ඊට පස්සේ මේ මෙන්න මේ විදිහට මිටි ටික දාන්න ඕනේ. ඔන්න දැන් අපි හදාගත්ත මිටි කිරි එක උන්ව කරෙන් දාලා ඉවරලා හොඳට කවලම් කරගන්නවා. එකක් කාලා බලමු මේ කොස්සට එක තැම්බිලාද කියලා. අවුල නැහැ. හොඳයි. රෙසිපි එක හොඳයි. බලමු බත් එක්කම කාලා. හොඳට තැම්බිලා තියෙන්නේ. අවුල නැහැ. බත් එක්ක කන්න පුළුවන් දැන්.
හරි ඔන්න හදලා ඉවරයි මෙන්න කොස්සර ටික. සුපිරි අවුලක් නැහැ. මේ විදිහට ඕන ඔයාලට අර මේ කොස් ගස් යට තියෙන කොස් සැඩයක් හදාගෙන අපත යන දේවල් හදාන බට්ටියක් ගන්න පුළුවන්. කසාද බැලලා ඉන්නවනම් බින්දට හදලා දෙන්න මේ විදිහට කෑමක්. උපේ අවුලන බඩගිනි නිවා ගන්න මරු ඉතින් මම ඉතින් අදාගෙන තාම් උඩ ගායවා අවසන් වෙන කයින් ඕනේ නැහැ කොච්චර කොන්නම තමයි හදාගන්න හදලා බිනදට අම්මට තාත්තට හදලා දෙන්න ආසයිතයි